අපිට මේක ක්‍රම තුනක් තියෙනවා මේක ඉවතර ගැනීමට. පළවෙනි ක්‍රමය තමයි අපිට එක ස්ථානයකදී ජල මැදින් ටනල් දෙක මුංගන්ත දෙක හම්බ වෙන තැන ඉඳලා ඉතින් උඩට චේම්බර් එකක් හදලා ඉතින් උඩට ගන්න. අපි ගත්තාම මීටර 35ක් විතර උස තැනකින් උඩට ගන්න ඕන හාරලා ගන්න ගියොත් අපි අන්තිමට බලනකොට තැන තියෙන්නේ සීගිරිය කිට්ටුව. ඉතින් මේ වගේ පුරාවිද්‍ය ස්ථානයක ලොකු අක්කරකමාරක් විතර ප්‍රමාණයක් හාරලා මේ උමංගන්ත්‍ර ගැනීම හිතාප ලේසි පාසු වැඩක් නෙවෙයි. ඒ සඳහා අවශ්‍ය කරන අනුමැතිය ගැනීම. දෙවෙනි එක තමයි සම්පූර්ණයෙන්ම මේක ලොකු චේම්බරයක් හදලා ගලවීම. ඒක අපි උමාවේදී සිදු කළා. කැලි 3කට කඩලා ගියා. ඒ උමාවේදී කලේ මැෂින් එක හදනකොටම කොටස් 3කට තමයි ඇසෙම්බල් කරලා තියෙන්නේ. ඒකට නමුත් ඉතිගේ මැෂින් එක තවමත් එළියේ තියෙන අවුරුදු ගාණක් වෙනවා භාවිතයට ගන්නේ නැහැ. තුන්වෙනි ක්‍රමය තමයි භාවිතය කළේ කොටස් වශයෙන් අවශ්‍ය කරන සියලුම දේවල් ඉවත් කරලා කටර් හෙඩ් එක විතර බර කොටස පමණක් පොළොවේ ඇතුළේ දැමීම. මේක ගත්තාම අන්තර්ජාතික පිළිගත් ක්‍රමයක්. ස්විට්සර්ලන්තයේ මෙල්බන් දක්වා ස්විට්සර්ලන්තයේ තාපන් දිග උමංග කැරිබේ ඒගොල්ලෝ මේ කැණීම් යන්ත්‍රය පොළොවට වලලා තිනවා. ඒකම ඩොහා වල ගොඩක් ටනල් සදනකොට තියෙනවා. ඒකම තවත් රටවල් කීපයක මේ වගේ ඒ ස්ථානයේදීම ඇවිල්ලා දෙපැත්තට හාරගෙන යනවා. එක පැත්ත හාරගෙන ගිහිල්ලා ඒ අද්දක අපිට හම්බෙලා තියෙන හොඳ පාෂාණයක්. ඒ පාෂාණයේ තබන් දැඩි පාෂාණයක්. ඒක දිගේ හාරගෙන ගිහිල්ලා ඊට පස්සේ එතන බුගත කරලා එතන ඊපස්සේ කොන්ක්‍රීට් දාලා සම්පූර්ණ කොටස වහනවා. ඒ උමං යන්ත්‍රයේ හෙඩ් එක පමණයි. මේ උමං යන්ත්‍රය කිව්වම මීටර 150ක් විතර දිග අවශේෂ කොටස් ඔක්කොම දිනනවා. මේකේ අපි මීටර 15ක විතර කෑල්ලක් තමයි මේ කතා කරන්නේ. අනිත් ටික ඔක්කොම එළිය දිවතර ගන්නවා. ඒවා නැවත භාවිත කරන්න පුළුවන්. නැවත ටනල් එකක් පාවිච්චි කරනවා නේද? ලංකාවේ ළඟදී එහෙම පාවිච්චි කරන දේවල් පාවිච්චි කරලා ඒ කොටස විතරක්. නමුත් අනිත් කොටස අලුතෙන් අපිට හදන්න ඕනේ. ජාත්‍යන්තර පිළිගත්ත මේ ක්‍රමවේද